well done. Very good. Nehara, ඇයි ඔබත් මේ සින්දු තෝරගත්තේ? ඇත්තටම අපේ තේමාව වුණේ 2000න් පස්සේ ඕනම සිංහල සින්දුවකට නටන්න කියලා. අපි මේ සින්දුව තෝරගන්න හේතු වුණේ එක තමයි අපේ ශ්‍රී ලාංකික ගායක ගායිකාවෝ ඉන්ටර්නැෂනල් ලෙවල් එක රීච් කරන්න මම හිතන විදිහට මේ කාලේදී කියන්නේ මේ අපි කියන්නේ නව රැල්ල කියලා ගොඩක්ම ක්‍රියේට් කරන සින්දු ගොඩක් හිප් හොප් පැත්තට බරයි. ඉතින් ඒකයි අපි හිතුවේ මේ සින්දුව තෝරගන්නේ විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි ඇත්තටම මේ නර්තනාංගයේදී මේ ස්ටෝරි බෝඩ් එකක් යොදා ගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි පුළුවන් තැන්වල අපි අපේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් යොදා ගත්තා. අපිට ගොඩක්ම උමනා වුණේ අපි ගොඩක්ම අවධානය යෙදුවේ අපි මේ ස්ටෙප්ස් වලට. මොකද හිප් හොප් නර්තනාංගයක් කිව්වම කාරණා පහක් යුක්තයි. අසංග පෙන්නයි, rolling, sliding, locking, popping and B-boys and B-girls. ඒ කියන්නේ flow වල කරන එකට කියන්නේ break කියලා කියනවා. B-boys, B-girls. අපිට ඕනනේ ඒවා එකතු කරගෙන අංග සම්පූර්ණ හිප් හොප් නර්තනයක් ඉදිරිපත් කරන්න. මට පෙවුනේ හඳ මත ඇවිදින පුංචි වයින් කරපු බෝනිකෝ දෙන්නෙක් වගේ. ඇත්තරම සහස්‍රයට ගැලපෙන විදිහට ওই දෙන්න එකමුතු වෙලා මේ නර්තන ඉදිරිපත් කරා. ඇත්තරම අද නව පරපුර විතරක් නෙමෙයි අපි ඒ කාලේ ඉන පරපුර පවා අද තියෙන මේ ක්‍රමයේ යටතේ තියෙන නර්තනයන් අගය කරනවා. ඇත්තෙම හුඟක් හොඳින් ඔබ දෙදෙනා මේ නර්තනය ඉදිරිපත් කරා. ඔබට මම සුබ පතනවා. You are a beautiful, versatile, technically correct dancer. Thank you very much. Obviously මම හිතන්නේ ඒක ඇඟෙන්ම එන එකක්. ඔබට මම හිතන්නේ ජානෙමින්ම ආපු එකක්. ඔබ ඉතාමත්ම අපූර්වට ඒ හිප් හොප් ගීතයට අවශ්‍ය කරන නර්තනයක් ඉදිරිපත් කරා. ඔබගේ පහුගිය නර්තන බැලුවම ඔබ දකුණු ඉන්දියානු ගීතයකට ඒ ආකාරයෙන් ඒ ඇඳුම යොදාගෙන ඇඳුම කලඳුමෙන් සහ ඒ ඉදිරිපත් කිරීමෙන් ඉදිරිපත් කළ ජනතාවගේ හිත් බැඳ ගන්නා ආකාරයෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම කතා බහට තත්ත්වයටපත් වුණා. අදත් ඔබ 21 වෙනි සියවසට අවශ්‍ය කරන අපූර්ව ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මම මේ දේ විශේෂයෙන්ම කියන්න ඕන මොකද මේ අද ඔබ ඉදිරිපත් කළ රංගන විලාසය තුල ඔබට කොයිතරම් විවිධත්වයක් තියෙනවද ඒකාකාරීකමක් නැද්ද කියන එක ඔබ පෙන්වනවා. ඒක නිසා මම ඒක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මට ඇත්තටම ඔබ දෙදෙනාගේ නර්තනයක් දකිද්දී මට පුදුම හිතෙන දේ තමයි මේ තරම් ගැළපීමකින් කොහොමද මේ දෙදෙනා නටන්නේ කියලා. පුදුම චමත්කාරයක් නිර්මාණය කරනවා ඔබේ නර්තනයේ ඉදිරිපත් වෙද්දී. ඇත්තටම විශේෂයෙන්ම ඒ හිප් හොප් ඩාන්සින් ක්‍රමය ඔබ අකුරටම පිළිපැදලා ඔබේ විවිධත්වයත් සමගම ඒ ඩාන්සර්ස් වල තියෙන වෙනස වටිනාකමත් පේන විදිහට ප්‍රේක්ෂකයන්ට ඇත්තටම ඉතාම දක්ෂ නර්තන ශිල්පිනියක බව ඔබ නැවත වරක් ඔප්පු කළා. All the best, Nehara. All the best. All the best. හිප් හොප් නර්තන ශෛලිය අකුරට මිශ්‍ර කරලා කියලා කිව්ව රවින්ද්‍ර රන්දිනේ මහත්මයා ඔබ දෙදෙනා ඒ වගේම මම හිතන්නේ විනිශ මණ්ඩලයේ අදහස් අනුව නම් බොහොම හොඳ තත්ත්වයක තමයි ඔබ දෙදෙනාගේ නර්තනාංගය තිබෙන්නේ. ලොක්. ඕකේ. අපි බලමු විනිශ මණ්ඩලයේ ලකුණු තත්ත්වය කොහොම වේවිද කියලා. මුලින්ම අපි ඔබතුමිය ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 8ක් ලබා දෙනවා. රවින්ද්‍ර රන්දිනේ මහත්මයා මේ නර්තනාංගයට ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 8යි. රෝසි සේනානායක මහත්මියගේ ලකුණු තත්ත්වය කොහොමද? ඇය ලබා දෙන ලකුණු 9ක්. හොඳ ලකුණු තත්ත්වයක් ලැබී තිබෙනවා විනිශ මණ්ඩලය විසින්. ඉතින් මේ ලකුණු තව තවත් වැඩි කරන්න පුළුවන් අය ඉන්නවා නිහාරා. ඒ කවුද? අන්න හරි. ආදරණීය ප්‍රේක්ෂක ඔබ සිරිස ඩාන්සින් ස්ටාර්ස් නරඹන ඔබට පුළුවන් ඔබ නිහාරා පිරිස අසංකව සිරිස ඩාන්සින් ස්ටාර්ස් වලින් තවත් ඉදිරියට යනවා දකින්න ඕන නම් ඔබේ මනාපය ඔවුන්ට පළ කරන්න SMS කරන්න SDS. අංකයක් ලැබෙන යුත්තේ 7788ට.
ඔබ ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ලබා දෙන කැමති නම් ඩයල් කරන්න 1577 1577 ඩයල් කරලා මනාපය ලබා දෙන්න අංක 3ට. එහෙමනම් නිහාර ආසංක අපි නැවත හමු වෙමු. එහෙම නේද? හොඳයි. Over to you Suraj. Thank you Nirosha. අපි මීළඟට මේ වේදිකාවට ආරාධනා කරන්නේ Dancing Star අංක 4 යුරේනි නොෂිකා සමග චාමික. Dancing Stars. ලොකු අභියෝගයක්. ඉතින් මයි ශාමිකයි මේ පාරත් වෙනද වගේම ඒ අභියෝගෙට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම හිතනවා මේක හොඳ අවස්ථාවක් මගේ හිප් හොප් නර්තන හැකියාව පෙන්වන්න. පුළුවන් උපරිමය හොඳ බින්දනයක් රසකයන්ට මේ පාර දෙන්න බලාපොරොත්තු වෙනවා. යුරේනි කොහොමද දැන් කලින් අවම ලකුණු ලබා ගන්නා තරගකරුවන් බවට පත් වුණා.
දැන් ඊට පස්සේ කොහමද අවසාන 11ට තේරෙනවා. මොකද හිතන්නේ දැන් තරඟය ඔබට දැනෙන්නේ? හුඟක් සතුටුයි මගේ ප්‍රේක්ෂකයන් මට තව chance එකක් ලබා දුන්නට Dancing Star තරඟයට අවතීර්ණ වෙන්න. ඉතින් හුඟක් මගේ රසිකයන් මගෙන් බලාපොරොත්තු වෙන හුඟක් hip hop. ඉතින් මට ඒකට chance එකක් අද හම්බුණා. මට ඒකට හුඟක් සතුටුයි. ඉතින් මම හිතුවා ඕන්ව සතුටු කරන්න මගේ උපරිම හැකියාව මේකෙන් දෙන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මම සාධාරණ ඉටු කරා. බලමු අපේ විනිශ්චය මණ්ඩලය කොච්චර දුරට සතුටු වුණාද කියලා. රවින්ද්‍ර රන්දිනේ මහත්මයා. යුරේනි ඔබේ මුල් වටවල නර්තනයන් දැක්කහම අපි මහරට සඳහන් කළා ඔබ ඔබේ ඇතුලේ තියෙන හැම දෙයක්ම දෙන්නේ නැහැ වගේ තරමක් ඉතුරු කරගෙන